හෙලෝ ළමයි කොහොමද ඔයාලට අද මම ඔයාලට අරගෙන ආවේ රස බිරියානි එකක් හදාගන්න රෙසිපි එකක්. මේ බිරියානි එක ටක් ගාලා හදාගන්න පුළුවන් ළමයි. මේක හදාගන්න එච්චර වෙලා යන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මස් ටික මැරිනේට් කරගෙන ඉමු. මම මෙතන මස් කිලෝ එකහමාරක් අරන් තියෙනවා ළමයි. මං හැම ඉවත් කරගෙන පිරිසිදු කරගෙන තමයි මේ අරන් තියෙන්නේ. සාමාන්‍ය කෑලි වලට ওই මස් එක කපා ගන්න ළමයි. මම මේ ගොඩාම ලොකුවටත් නෙමෙයි සාමාන්‍ය කෑලි වලට තමයි කපාගෙන තියෙන්නේ. මස් කරි මේස හැන්දි එකහමාරයි. මිරිස් කුඩු මේස හැන්දයි. කහ කුඩු මේස හැන්දි කාලක්. ගම්මිරිස් කුඩු මේස හැන්දි භාගයක්. කොත්තමල්ලි කුඩු මේස හැන්දක්. සූදුරු කුඩු මේස හැන්දක්. ඔය දාගත්ත ළමයි මම සෆ්රන් කුඩු එකකින් මේස හැන්දි කාලක් විතර. දැන් අපි තක්කාලි පේස්ට් එකෙන් ටිකක් දාගමු. දැන් ඔයාලා මේ රස පදමට ඔයාලගේ ලුණු දාගන්න. දැන් මීකිරි හරි යෝගට් එකක් හරි දාගන්න ළමයි මේකට. දාලා මේක හොඳට අනාගෙන අපි පැය භාගයක් විතර මේක මැරිනේට් වෙන්න තියාගමු පැත්තකින්. දැන් ළමයි මම මේකට තලාගත්ත සුදු ලුණු ටිකුත් එකතු කරලා හොඳට කලවම් කරලා මස් එක පැත්තකින් අරන් තියාගන්නවා. ඒකල ළමයි මම බාස්මති හාල් හුණ්ඩු දෙකක් අරගන්නවා. ඒකත් හොඳට හොදලා මේ අරගන්න ළමයි. මේ බාස්මති හාල් එකත් මම පැය භාගයක් විතර පෙඟෙන්න තියනවා. ඒ පෙඟෙන්න ළමයි මම උණු වතුර තමයි දාගන්නේ. ওই විදිහට උණු වතුර ටිකක් දාගෙන ඒකත් පැය භාගයක් විතර පෙඟෙන්න තියන්න. බාස්මති බත් එක පෙඟෙද්දි තමයි ළමයි බත් ඇටේ ලස්සනට ඉදෙන්නේ. දැන් ළමයි මම මේ දෙක පැත්තකින් අරන් තියලා ලුණු ගෙඩි දෙකක් අරගන්නවා ළමයි. ඒකලා ඒක පොඩියට අපි කපා ගමු ඔන්න ඔය විදිහට. දැන් මම ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. ලුණු එක බැදෙන තරමට ඔයාලා තෙල් දාගන්න. දැන් තෙල් එක රත් වුණාම අර පොඩියට කපාගත්ත ලුණු ටික දාගමු ළමයි දැන් මේකට. ওই විදිහට ලුණු ටික දාගෙන මම මේක රන්වන් පාට වෙනකල් බැද ගන්නවා. ඔයාලට පේනවා ඇති දැන් මේක ලස්සන රන්වන් පාටක් වෙනකල් බැදිලා තියෙන්නේ ළමයි. දැන් අපි මේක ටික අයින් කරගමු. ඒකත් අයින් කරලා අපි පැත්තකින් තියාගෙන වෙනම ෆෑන් එකක් අපි ලිපේ තියාගමු. ඒකල මම ඒකට තෙල් ටිකක් දාගන්නවා. දැන් ළමයි තෙල් එක රත් වීගෙන එනකොට මම තලාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ওই විදිහට සුදු ලුණු ටිකත් එකතු කරගෙන අපි සුදු ලුණු එක ටිකක් ටෙම්පරාදු වීගෙන එනකොට මම ඒකට සූදුරු ටිකක් එනසල් ඇට දෙක තුනක් කරාමුණ ඇට දෙක තුනක් අන්නාසි මලකුත් දාගෙන මේ ගම්මිරිස් ඇට දෙක තුනකුත් දාගෙන අපි මේකත් හොඳට තෙලේ ටෙම්පරාදු කරගමු. ඕකත් දැන් හොඳට ටෙම්පරාදු වීගෙන එනකොට ළමයි අපි අර මැරිනේට් වෙන්න තියාගත්ත මස් එක මේකට එකතු කරගමු. ඔන්න ඔය විදිහට මස් එක එකතු කරගෙන ළමයි මම මේකට වතුර දාගන්නේ නැහැ. අපි අර මැරිනේට් වෙන්න අරන් තිබ්බ එකට මේ වතුර චූට්ටක් විතර දාගෙන අපි මේකට එකතු කරගමු. ඔන්න ඔය විදිහට මේ අපි මේක මේ ගොඩාක් මේ ඉස්ම තියෙන නෙමෙයි ගන්න. පොඩ්ඩක් නිකන් ග්‍රේවි එකක් වගේ එන්න තමයි මේ මස් එක අපි හදාගන්න ඕනේ.
මස් එකෙනුත් වතුර උනන නිසා මේ වතුර එකතු කරගන්න එපා ළමයි. මස් එකත් හොඳට කලවම් කරලා මම විනාඩි 20ක් විතර මේක උයා ගන්නවා ළමයි. දැන් අර මම මේ පෙඟෙන්න තිබ්බ හාල් එකට සුප් කැටයකුයි එනසල් ඇට දෙක තුනකුයි කරාමුණ ඇට දෙක තුනකුයි ගම්මිරිස් ඇට දෙක තුනකුයි අන්නාසි මලකුයි දාලා උණු වතුර දාන්න ළමයි. මේකේ ටිකක් වැඩියෙන් උණු වතුර දාලා අපි මේක මේ බාගෙට තමයි උයා ගන්න ඕනේ. බත් එක හොඳටම උයා ගන්නේ නැහැ. අපි ළමයි මේක පෙරලා ගන්න හින්දා මේකට වතුර ටිකක් ඔයාලා වැඩියෙන් දාගෙන උයා ගන්න. ඔන්න ඔය විදිහට වතුර ටිකක් වැඩියෙන් දාගන්න ළමයි. බත් එකටත් ළමයි ලුණු ටිකක් එකතු කරගන්න. මේ පොල් තෙල් මේස හැන්දක් විතරත් එකතු කරගන්න. එතකොට බත් ඇටේ නිකන් ඇලෙන්නේ නැහැ. ලස්සනට බත් ඇටේ තියෙනවා. දැන් ළමයි මම මිංචි කොළ දෙක තුනකුයි කොත්තමල්ලි කොළ දෙක තුනකුයි අරගෙන පොඩිවට කපාගෙන අපි මේක ටික මේ මස් එකට එකතු කරගමු. මේ මිංචි කොළ වලින් කොත්තමල්ලි කොළ වලින් ගොඩක් රසක් එනවා ළමයි මේ බත් එකට. ඔයාලා දැන් මේක පොඩිවට කපාගෙන මස් එකට එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් මස් එක හොඳට ඉදිලා තියෙන්නේ. දැන් ළමයි බත් එකත් බාගෙට ඉදිලා තියෙන්නේ. දැන් අපි මේ බත් එක පෙරා ගමු. ඔන්න ඔය විදිහට ළමයි අපි බත් එක පෙරා ගමු. ඔයාලට පේනවා ඇති දැන් බත් ඇටේ ලස්සනට ඉදලා තියෙන්නේ. මම බිරියානි එක හදාගන්න සේරම ටික අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් මම මේ වෙනම භාජනයක් අරගෙන ඉස්සෙල්ලාම ඒක යටට මේ සුදු බත් ටිකක් දාගන්නවා. ඔය විදිහට ළමයි මම බත් ටිකක් දාගෙන ඉවරලා අර උයාගත්ත මස් එකෙන් ටිකක් දාගන්නවා. මස් ඔක්කොම දාගන්නේ අපි භාගයක් වගේ තමයි දාගන්නේ. මේකට ළමයි මේ මස් එකේ ග්‍රේවි එකනොත් ටිකක් දාගන්න. මොකද බත් එක අපි මේ හොඳටම උයාගෙන නැහැ භාගෙට උයාගෙන තියෙන්නේ. මේ ග්‍රේවි එකෙන් තමයි ඊටු ටික අපි මේ උයාගන්නේ. ඔන්න ඔය විදිහට මස් ටිකුයි මේ ග්‍රේවි එකෙන් ටිකුයි දාලා අපි අර බැදගත්ත ලුණු එකනොත් ටිකක් උඩින් දාගමු. දැන් ළමයි අපි අර පොඩිවට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකුයි මිංචි කොළ ටිකුයි ඒකෙන් ටිකුත් දාගමු. දැන් ආයෙම ළමයි අපි සුදු බත් ටිකක් මේකට එකතු කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට සුදු බත් ටිකක් එකතු කරගෙන අර අපි ඉස්සෙල්ලා විදිහටම ආයෙත් මස් ටිකුයි මේ බෙදගත්ත ලුණු ටිකුයි කොත්තමල්ලි කොළ ටිකුයි මිංචි කොළ ටිකුයි මේකට එකතු කරගමු ළමයි. ඔන්න ඔය විදිහට ළමයි අපි ඔය සේරම එකතු කරගෙන ආයෙත් සුදු බත් අට්ටුවක් අපි මේක උඩින් දාගන්න ඕන ළමයි. ඔය විදිහට බත් ටිකක් දාගෙන අපි අර බෙදගත්තු ලුණු ටිකුයි ආයෙ කොත්තමල්ලි කොළ ටිකුයි මිංචි කොළ ටිකුයි උඩින් දාගමු.
සෆ්රන් ටිකක් ළමයි දිය කරලා ඉවර වෙලා අපි ඒ සෆ්රන් ටිකකුත් මේක උඩින් ගිහාගමු. එතකොට බත් එක ගොඩාක්ම ලස්සනයි. ඔයාලට පේනවා ඇති ළමයි බත් එක ලස්සනට මේ තියෙනවා දැන්. මේ බිරියානි එක ළමයි ගොඩක් රහයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. try කරලා ඉවරලා අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. දැන් ළමයි මම මේක ඊයන් කොලයකින් වහලා මේ බත් එක විනාඩි 15ක් විතර මේ අපි උයා ගන්න ඕන ළමයි. එතකොට බත් එක මේ හොඳට ඉදෙනවා. දැන් ළමයි අපි මේ ලිපේ ගින්දර ගොඩක් වැඩි කරලා නෙමෙයි මේ බත් එක උයාගන්නේ. මද රස්නේ තමයි මේක බත් එක උයාගන්නේ. ඔන්න ඔය විදිහට ඔය තියෙන ළමයි මං හදාගත්ත බිරියානි එක ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. එහෙනම් ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකල් පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ළමයෝ.